The next day. මේ 2025 සැප්තැම්බර් 7 වෙනිදා. ඉතින් අද පොය දවසක්. අපි ඔක්කොමල්ලම දැන් මේ කිරිපිඩු පූජා කරන්න යන්නේ රුවන්වැලි මහා සෑයටයි ශ්‍රී මහා බෝධියටයි. ඉතින් මම මේ කිව්වේ ඕගොල්ලන්ට පේනව නේද සෙනඟ? ගොඩාක් මිනිස්සු ඇවිල්ලා ඉන්නවා සිල් ගන්න එහෙම. දැන් අපි මේ රුවන්වැලි මහා සෑයට යන ගමන් තමයි ඉන්නේ. ශ්‍රී මහා බෝධියට කිරිපිඩි පූජා කළා. මාගේ බුදු පියාණන් වහන්සේගේ අනන්ත ගුණයට පූජා වේවා පූජා වේවා. අද දවසේ දැක්ක විශේෂම දෙයක් තමයි දන්සල් 4-5ක්ම තිබ්බා. විශේෂයෙන්ම කිරිබත් දන්සල්. ඉතින් ඒ වගේ පින්කම් කරන්න හැම මිනිස්සෙටම වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ගොඩාක් ස්තුතියි. ඉතින් අපි මේ විදිහට අනුරාධපුර පූජා නගරයේ වැඳ පුදාගෙන දැන් අපි පොළොන්නරුවට යන්න පිටත් වුණා. ඒ යන අතර මින්නේරිය ජලාශයෙන්ුත් නාලා තමයි යන්නේ. ඉතින් මේ පේනව නේද මින්නේරිය ජලාශය කොච්චර වතුර ප්‍රමාණයක් තියෙනවද කියලා. වෙනදා එනවට වඩා මෙතන අද වතුර ප්‍රමාණය වැඩි. 1 hour later. අපි දැන් මින්නේරිය ජලාශයෙන් නාලා දැන් ආපහු පිටත් වුණා අපේ ගමන. අපි දැන් මේ රෑ පූජාවට පිටත් වෙන්න හදන්නේ. මින්නේරිය ජලාශයෙන් නාලා එනකොට ටිකක් පරක්කු වුණා. ඒ හින්දා අපි දැන් ඉක්මනට රෑ පූජාවට යන ගමන් ඉන්නේ මේ. හෙට උදේ පූජාවයි දවල් පූජාවයි දුන්නට පස්සේ අපි සෝමාවතිය පුදබිමින් පිටත් වෙනවා. පිළිවස්සට වෙන්න මුතුකොට ගන්න වෙනවා පිළිසයි ඒ අදාළ මුතුකොට දෙක කලබලයකින් තොර වේල ගන්න අවස්ථාව ලබා දෙන්න. කැලණියේ එන්න මුතුකොට දෙක කැලණිය කඩුවෙල එන්න මුතුකොට දෙක ඉතින් මේ විදිහට රෑ පූජාව ඉවර වෙනවා. අපි හෙට උදේ ආයෙ හම්බෙමු. The next day. අම්මයි මායි උදෙන්ම නැගිටලා මේ ඇවිල්ලා ඉන්නේ මල් ගන්න. මල්
200ක් 250ක් විතර මෙතන තියෙනවා. ඉතින් අපි අද දන්සලක් දෙනවානේ. සව් දන්සලක්. සව් දන්සලට එන හැමෝටම සව් එකක් එක්ක මේ මල් එකක් දෙන්න අපි ලෑස්ති කරගත්තා. උදේ පූජාව දීලා ඉවර වෙලා ආපහු දවල් පූජාව පටන් ගන්න කලින් අපි සව්දන්සල දීලා ඉවර කරන්න තමයි ලෑස්ති කරේ. ඉතින් ඊට කලින් අපි මේ විදිහට ඇවිල්ලා බුදුන් වැඳලා පහන් පත්තු කරලා ඒ වැට් ටික ඉවර කරලා තමයි දන්සලේ වැඩ පටන් ගත්තේ. Two hours later. අපි දැන් අපේ පූජාවල් ඔක්කොම ඉවර කරලා ආයෙ පිටත් වෙන්න තමයි හදන්නේ. ඉතින් සුමනසිරි මාමටයි දුමිත නන්දටයි ගොඩාක් ස්තුති කරනවා. ඒගොල්ලෝ නිසා තමයි අපි අද මේ ගමන මේ විදිහට යන්නේ. ඒගොල්ලෝ හැමදාම හැම අවුරුද්දෙම අපිව මේ විදිහට මේ ගමනට සහභාගී කරගන්නවා. ඒ දෙන්නටම අනිත් අයට හැමෝටම ගොඩාක් ස්තුතියි. දැන් අපි ට්‍රින්කෝ යන්න හදන්නේ. මාවල් බීච් එකටත් ගිහිල්ලා ඒ ටිකත් ඇවිදලා අපි යනවා අපේ පුංචි ගමට. අපි ට්‍රින්කෝ යන්නේ මේ කවුඩුල්ල කැලේ හරහා. කවදාවත් මේ පාරේ ගිහින් නැහැ. මේ පාරේ අපි යනකොට ඉස්සරහට සමනලට ගොඩාක් පියාඹගෙන එනවා. හරිම ලස්සනයි. ඒ වගේම අලිත් අනිවාර්යයෙන්ම ඇති. හැබැයි අපිට හම්බුනේ නැහැ.
අපි හැමෝම දැන් මාබල් බීච් එකට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි මෙතනින් නාලා යනකොට රෑ වුණා. ඒ වුණාට අපි ගෙදර ගියේ නෑ. අපි අපේ ගමේ ගියා. අනිත් අය හැමෝම ගෙවල් වලට ගියා. මොකද ඒගොල්ලෝ ඊට පහුවදා වැඩ හින්දා. අපි එහෙනම් හෙට හම්බෙමු. The next day. ගුඩ් මෝනින්. දැන් තමයි නැගිට්ටේ. මහප්පලා දිහා ඉන්නේ කෙකිරාවේ. දැන් වෙලාව 6:00යි. අපේ අම්මයි තාත්තයි වගේම අපි දෙන්නත් චූටි කාලේ ඉඳලා අද වෙනකම්ම මේ ලෝකේ එන්න ආසම තැන තමයි මෙහි. අපේ මහප්පලාගේ ගෙදර කැකිරාව රත්මල් කන්ද. මහප්පලා උතන ගේ පිටිපස්සෙන් වැව තියෙනවා. ඒ වැවෙන් පටන් ගන්න ලොකු ඇලක් තියෙනවා. ඒ ඇල අපි යන පාරත් එක්කම දිගටම ගලාගෙන යනවා කෙකිරාව ටවුන් එක ගාවට වෙනකම්ම ගමේ ඉඳලා. ඉතින් මෙහි අලි ඉන්නවා. ඒ කියන්නේ මේ වත්ත උඩිනුත් අලි යනවා. අපි ආපු පාර දිගේම මේ අලි ගිහින් තිබ්බා ඊයේ. ඉතින් මහප්පලා අපි එනකම් බයේ හිටියේ. උදේම නැගිටලා නේ. අම්මේ ගෙදර තියවත් ඔයා මාට හැරෙන්නේ නෑනේ. බලත දිහත් ඉන්නේ නෑ ඔක්කේ නැකිට. මම දැන් මේ යන්නේ අපේ මහප්පගේ චූටි කඩේ බලන්න. මහප්පා කඩේ හදලා. මෙතන තව කොටසක් හදලා. එයා නිදා ගන්නවා සමහරලාට මෙතන. टिप टिप ना बड़ी जरूर ना नाटी पड़ेगी आ नाटी पर हिंद बड़ी वरू ना अद ना तंबिस का टेंपो कितना एक दबा आडुई मी आरा अड्ड नेद अट इस्माइल नासने ओ मां पहते ना नी ஞான கா පානුත් දානවා දුද්දට ඇවිල්ලා. ඔව්. ඉතින් මහපේ සෑන්ඩ්විච් පාන් ටිකකුත් බලන්න. මේ වෙච්ච රිදන්නේ. සෑන්ඩ්විච් පාන් ඉල්ලන්න නැද්ද? ඇත්තද? අපේ නම් වැඩිපුර මම හිතන්නේ එහෙ විකිනෙන්න. ඔව් මිනිස්සුන්ට තියාගන්න පුළුවන් නේ. හස්කූර්. දැන් ගෙනියන මිනිස්සු හස්කූර්. අලින්ට දානවා. අලින්ට? ඔව්. හස්කූර් වලට යනවද? බයයි ඉතින් චුට්ටක් සාද්දෙන්න. ආරු සූගාගරු. මහා පඩිවෙඩි ටිකකුත් ගෙනල්ලා තියාගන්න. වැඩේ ලේසි. අපෝ මේ උනාට ඔක ගන්න එක පාඩුයි මිනිසුන්ට. ඔව් ඔව්. අර චුට් කාර්යයක් යන්නේ. ඔව්. මේ තියන්නේ අපේ මහප්පගේ චූටි කඩේ. මොකද්ද මහප්පේ? මේක වීඩියෝ කරගන්න. ඒ මොකද්ද? රිලවුන්ටයි ඈ මොනරුට්ටයි වෙඩි කියන එක රිලවුන්ට. දැක්කොත් දුවනවා. ඕකෙන් කොහමද වෙඩි තියන්නේ? ආ දැන් තියන්න දෙපා. ඉතින් සද්දේ වුණා මම බය වෙනවනේ. මේ තුවක්කුව වගේම තියනවා නේද? තමයි. ඉතින් ඒගොල්ලන්ට තුවාල වෙනව ඇතිනේ මේකේ. නෑ වැදෙන්නේ නෑ ඉතින්. ඒ කියන්නේ මේකේ සද්දෙටද දුවන්නේ? හ්ම්. කොහොමද කරන්නේ?
මේ කාරේ ලයිටරේ කෑල්ලනේ අනේ. ලයිටර් එක. එයා තාත්තට පෙන්නමු. ආ යා. ඔන්න අද නම් අවම හප්පේ. මේ ශ්‍රී ලංකාවේ ඇත්තා හරි වගේ දැන් නෝක දැක්ක ගමම දුවනවා. ඔව්. මම කැරි ගෙනල්ලා ඔකට යනවා කැරියට 3000 අම්මේ. මම වැඩි වුණාම හප්පේ. මොකක්ද දාන්නේ තුන? Kamar din mag yan, pension na din. Seril Malio mo kaya tuloy na gando at hadan dito kira kaya. Kawada rin na daw sa gando yan. බත් එක කෑවද ඔයා? බත් එක කාලා ටිකක් ඉතුරු වුණා කන්න වෙලාවක් නැහැ. බත් එක අරගෙන අර ඉතරව මේ විශ්‍රාම කාලාවෙන් ගලලා තමයි කෑවේ. බත් එක ගහලා ඇවිල්ලා. ඉතුරු ටික අරනවා. බත් ඉතින් මේ මහප්පයි ලොකු අම්මයි අයියයි අක්කයි 4 දෙනා එක එක වෙලාවල් වලට ගිහිලා අපිට ගෙනියන්න දේවල් එකතු කරනවා. දැන් මේ කොස් කඩලා ඉතින් මෙහි ආවහම හාල් පොල් කොස් දියුල් ඒ වගේ දේවල් කවදාවත් වරදින්නේ නැහැ. දියුල් තියෙන කාලට දියුල් අනිවාර්යයෙන්ම හම් වෙනවා. කොස් ඉතින් හැමදාම හැදෙන්නේ නැහැනේ. ඒ වුණාට අපි එනකොට තිබ්බොත් අනිවාර්යයෙන්ම ඒ දේවල් හැමදේම දෙනවා. මහප්පලට කුඹුරු හැම තියෙනවා. ඒවා ටිකක් ඇතුළට වෙන්න තමයි තියෙන්නේ ගමේ. අපි එහෙත් ගිහින් තියෙනවා. ඉස්සරහට මම ඔයාලව තව වීඩියෝ එකකින් එහෙක් යන්න. 1 hour later. යා. අපි යනවා නා. අන්න වදකාරයෝ කියනවා. වදකාරයෝ කියනවා. අපි යනවා කිය. දැන් වැස්සපෑව වගේ තියයි අපි ගියාට පස්සේ. අක්කයි අයියා එක පුළුවන් නම් ඇවිල්ලා එන්න. ලොකු අම්මාත් එක්ක එන්න පුළුවන් නා. අපි තුන්දෙනාම දැන් මේ විදිහට අපේ පුංචි ගමෙන් පිටත් වෙනවා. ඉතින් ලොකු අම්මලට හැමෝටම අපි දුකයි. මොනව කරන්නද ඒත් අපි ඉක්මනට ආයෙම එනවා. අපි දැන් යන්න හදන්නේ චුට්ටක් වැව බලන්න. ඒ පැත්තට යන්න බැරි වුණා අයියා රෑ වෙලා ආපු නිසා අපි අද මෙහෙනුත් චුට්ටක් ඒ ලස්සන පිටත් වෙනවා. මේ තව ගමනක් යන්න තිබ්බ නිසා. මං කිව්වේ මෙන්න ඇල. මේ තමයි ඇල පටන් ගන්න තැන. තා ටිකක් ඉස්සරහට යනකොට වැව තියෙනවා. අර මහප්පලාගේ පිටිපස්සට පේනවා කිව්වේ. මේ තමයි එන්නේ වැව. මේ වැවෙන් අපිට ඉස්සර ආවහම නෙළුම් බට්ට කඩලා දෙනවා. අයියලා දෙන්නෙක් ඉන්නවනේ. චින්තක අයියා පැතුම අයියා. ඉතින් පැතුම අයියා තමයි අපිට ගොඩක් නෙළුම් බට්ට කඩලා දෙන්නේ. එයා නම් දැන් මෙහි නෑ. එයා රට ගිහින් ඉන්නේ. ඉතින් මේ නෙළුම් බට්ට පුදුම රසයි. අනික දැන් මේ නෙළුම් මල් එහෙම අඩු වෙලා එකක්වත් පේන්න තිබ්බ නැති තරම්. ඒ වුණාට කාලයක් තියෙන නෙළුම් මල් පිපෙනවා පුදුම ලස්සනයි. මේ පාරෙන් තමයි කුඹුරු වලට යන්නේ මහප්පලාගේ. එතකොට ගමේ පන්සලටත් යන්නේ මේ පාරෙන්. මම හිතන්නේ හවස 6න් විතර පස්සේ යන්න අමාරුයි. මේ පාරේ අලි යනවා. අපි දැන් වේවත් බලලා ඒ ටිකත් ඇවිදලා දැන් මේ ආපහු යන්න පිටත් වෙනවා. ඔයාලට මං කිව්වේ අර දිගටම ඇලක් ගලනවා කියලා පාරත් එක්කම වගේ මේ තියෙන්නේ ඇල. දැන් මේ දවස්වල වතුර නැහැ. කුඹුරු වැඩ කෙරෙන්නේ නැති නිසා. ඒත් ආයි නොවැම්බර් වල මං හිතන විදිහට මේ වතුර අරිනවා. මොකද එතකොට කුඹුරු වැඩ ආපහු පටන් ගන්න නිසා වැහි කාලෙට අනිවාර්යෙන්ම මේකේ වතුර අරිනවා. ඒ දවස්වල ඉතින් මහප්පලේ අර කොස්
ගෙඩි කඩලා තිබ්බේ. අන්න ඒ හරියට වෙනකම්ම වතුර එනවා. ඉතින් මේ ලස්සන පරිසරයට සමුදීලා ආපහු යනකොට හිතට පුදුම දුකක් දැනෙන්නේ. ඉස්සර අපිට වාහනයක් තිබ්බේ නෑනේ. ඉතින් අපි 4 දෙනාම බයිසිකලේ ඇවිල්ලා දවස් 3-4 මෙහි ඉඳලා යන්නේ. දැන් කාර්ය බහුලත්වයත් එක්ක අම්මලා තාත්තලාගේ වැඩ වැඩි නිසායි අයියත් රටේ ඉන්න නිසායි අපි ගොඩක් වෙලාවට මෙහි එවෙන්නේ නෑ. හැබැයි අයියා රට කියලා නෑ. අපි අනුරාධපුරේ આવොත් අනිවාර්යයෙන්ම මෙහින් ඇවිල්ලා යනවාමයි. අපි ආපහු ඉක්මනට මෙහෙ එනවා. එතකොට මේ ගමේ සම්පූර්ණ වීඩියෝ එකක් මම ඔයාලට අරන් එන්නම්. ඉතින් අපි දැන් මේ යන අතරමඟ PNS එක නතර කරලා කේක් එකක් ගන්නවා. මම ඔයාලට කිව්වේ අපි තව දිහාවකට යනවා කියලා. ඉතින් එහෙ වීඩියෝස් මේ vlog එකේ නැහැ. හැබැයි අනිවාර්යයෙන්ම ඉස්සරහට මගේ vlog එකකින් එහෙ වීඩියෝස්ුත් බලා ගන්න පුළුවන්. එහෙත් මහප්පලාගේ ගම වගේම හරිම ලස්සන ගමක්. ඉතින් අයියා ලබන අවුරුද්ද දෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නානේ. ඉතින් එයා ආවොත් අපි අනිවාර්යයෙන්ම එහෙත් යනවා. එතකොට මගේ වීඩියෝස් වලින් ඔයගලන්ට තව අමුත්තෙකුත් බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් දවස් 5ක අපේ ට්‍රිප් එක ගෙවුනේ මේ විදිහට. එහෙනම් මගේ vlog එක මෙතනින් ඉවර කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.